හෙට පවතින අර හොර ගණයන්ගේ වනචර සමුළුවක් තියෙනව නේද? වනචරයන්ගේ සමුළුවක්. ඒ සමුළුවට එන හැම එකම වනචරයෙක් විතරයි. උන් හොඳ උන් නෙවෙයි. කිසිම ලෙසකින් අපේ රටේ යහපත උදෙසා, අපේ රටේ උන්නතිය උදෙසා, අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඉටු කිරීම උදෙසා වැඩ කරන කණ්ඩායමක් නෙවෙයි. උන් ඇවිල්ලා මේ දූෂිත හොර කුඩු මංකොල්ල කන කාල කණ්ඩි හැත්තගේ අපතම සත්තුන්ගේ වනචරය සෙට් එකක් විතරයි. වනචරය සෙට් එකක් විතරයි. හෙට එන තොපි හැමෝගෙම, හෙට දවසේ එන තොපි හැමෝගෙම පැටිකිරි අපි හොයනවා. හැම එකම ඉස්සරහට වන්දි ගන්න ලෑස්ති වෙලා ඉඳහල්ලා. මෙතනින් එහාට ඉස්සරහට තොපි හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. රටේ ජනතාව ඉන්නේ ඒ තරම් කුපිත වෙලා ඉන්නේ. තොපි ගැන පුතුම කලකිරීමකින් ඉන්නේ. තොපි ඇවිල්ලා වනචරයෝමයි. තොපි ඇවිල්ලා හොරු, මංකොල්ලකාරයෝ, අපතයෝ, තොපි ශාසන විරෝධී කාලකණ්ණි සක්කිලි. තොපිට අවසාන නිවේදනේ තොපි වගේ සක්කිලි සත්තු ටිකක් මේ අපේ රටට කරන විනාශෙට මිනිස්සු තවත් ඉවසන්නේ නැහැ බල්ලෝ. ඉවසන්නේ නැහැ. මිනිස්සුන්ට ඉවසන්න එහෙම පිස්සු නැහැ. මිනිස්සු මොකටද එහෙම ඉවසන්නේ? බුද්ධ ආගම අපේනේ. අපි බෞද්ධනේ. රටේ බෞද්ධයෝ මේ බුද්ධ ආගමට ආදරේ. තොපි මේ කරන්නේ බුද්ධ ආගම රැක ගන්න මගුලක්ද කරන්නේ? තොපි කරන්නේම මේ හොරුන්ට, මංකොල්ලකාරයන්ට, කුඩුකාරයන්ට, අපතයන්ට කඩේ යන්නේගෙන තොපි කරන්නේ. දැන් ඔය එළියගෙන එන්නේ. පාතාලකාරයන්ගේ සල්ලි ගත්තේ වයි, කුඩුකාරයන්ගේ සල්ලි ගත්තේ වයි, ඉත්‍රි දූෂකයන්ගේ සල්ලි ගත්තේ වයි, දේශපාලන හිපාටුවන්ගෙන් වැජබෙන කාල කන්නි සත්තු ටිකක් තොපි කියන එක මේ ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගරු සාමණේර ස්වාමීන් වහන්සේලාට ඉල්ලන්නේ ඔය හෙට තියෙන මගුලට යන්න එපා. ඕගොල්ලෝ රටට ආදරේ නම්, ධර්මයට ආදරේ නම්, අඩු ගානේ Taman ඉගෙන ගන්න පිරිවෙනට ආදරේ නම් යන්න එපා හෙට මගුලට. යන්න එපා. අපි හැම කෙනාගෙනම අවධානය යන්න පුජ්‍යලය ගානේ අපි බලාගෙන ඉන්නේ. හැමදාම මේ මගුල කරන්න බෑ. අපිට මේ රට හදා ගන්න ඕනේ. මේ රට අපේ මතු පරපුරට සාමකාමීව යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ රට හදා ගන්න. රට බංකොලොත් කරපු, මේ රටේ මෙච්චර විනාශයන් කරපු, රටේ හොරකම් කළා. දැන් වෙන වැඩ ටික බලන්නකෝ. පාරවල් හදනවා, බස් ගේනවා, කෝච්චි ගේනවා, මිනිසුන්ට පුළුවන් තරම සහන ආධාර දෙන පොහොර සහන ආධාර වැඩි කරලා, රටේ නිෂ්පාදනය වැඩි වෙලා, ජාතික ආදායම් වැඩි වෙලා, අයවැය අතිරික්තයක් මොන තරම් වෙනසක් වෙලාද? දැන් තොපිට ඊට වැඩිය මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියහල්ලකෝ. බුද්ධ ආගමේ ප්‍රශ්නයක්ද? අර ඇමරිකාවේ වැඩවසන වියට්නාම් හාමුදුරු කෙනෙක් ලංකාවේ ඇවිල්ලා පාගමනක් ආව අනුරාධපුරේ ඉඳලා කොළඹට එනකම්. මොන්න තරම් බෞද්ධයෝ පාරේ පෙළ ගැහිලා වෙන මුකුත් ඕනේ නැහැ. පාරට වතුර ඉහලා අර කෙහෙල් කොළ එල්ලලා දුන්න කොළඹට එනකම්. තොපි මොක්කුද? කාල කන්නි 70. තොපි මොක්කුද? හොර ගණයෝ තොපි ඇවිල්ලා මේ අපතම සත්තු. අපිටත් කේන්ති යනවනේ. හේතුව මේක උහුලන්න බැරි වැඩක්. මේක බුද්ධ ආගමකට කරන ලොකුම විනාශේ. තොපි තමයි මේ බුද්ධ ආගමකට කරන ලොකුම විනාශය කරන්නේ. තොපි කරපියව කෝක. හෙට තොපි කරපියව සාමණේර වහන්සේලාගෙන් ඉල්ලන්නේ යන්න එපා ඔකට. ගියොත් අපි බලාගමු කවුද ගියේ කවුද නොයන්නේ කියන එක. අපි 40,000නේ අපේ රටේ හාමුදුරුවෝ ඉන්නේ. මේ හොර ගණයෝ ඉන්නේ 500ක් විතර ඉන්නේ. අපි බලමු හෙට කී දෙනෙක් එනවද කියලා. හැබැයි පුතෝ මේ සැරේ නම් අපිගේ ඉවසීමේ සීමාව පයින්නවා. බලමු මොකද කරන්න කියලා.